පසේබුදු මන්දිරයයි. මේ ගිජ්ජකූට් මේ හිමාලය පර්වත පෙළට අයත් පර්වතයක්. ගන්ධෝප කියන නමින් මේ පර්වතයේ පසේබුදුවරුන් පමණයි පහළ වෙන්නේ. පසේබුදුවරුන් වහන්සේලා පමණක් පහළ වෙන්නේ මේ වන්දූප කියන පර්වතයයි. මේ හිමාලය ආසන්නයේ එක පර්වතයක්. ඉතාම අලංකාරයේස අම්බල තියෙනවා. පසේබුදුවරුන් නමක් වැඩ සිටිනවා. ඉතාම අලංකාරයි. මේ තියෙන්නේ මංජූස කියන වෘක්ෂයයි. මේ මංජූස කියන වෘක්ෂයේ යට තමයි සෑම පසේබුදු වහන්සේ කෙනෙක්ම පහළ වෙන්නේ. මේ ශාකයේ රත්තරන් පාට මල් පිපෙනවා. ඒ කඳේ ඒ රත්තරන් පාට මල් පිපෙනකොට තමයි දැනගන්නේ අලුතෙන් පසේබුදු වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා. මේ තියෙන්නේ ඒ රත්තරන් පාට මල් තියෙන මංජූස කියන වෘක්ෂය. මුග ගහ වගේ හරිම අලංකාරයි. විවිධ ඒ පසේබුදුවරුන් පහළ වෙන කාලයට පිපෙන මල් නොයෙක් ගස් ಜಾති තියෙනවා. ඉතාම අලංකාරයි. සිත පහදා ගන්න පැමිණ වැඳ පුදා ගන්න ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේවා හදපු අයටද ගොඩක් පින්. හදවපු අයටත් පින්. සාදු